කෙනෙකු උග්‍ර ප්‍රශ්නයකදී අතරමං වෙන වෙලාවල් වලදී එයාට කර කියා ගන්නට දෙයක් නැතුව අසරණ වෙන වෙලාවල් වලදී මෙතනදී තම සැමියා වෙන්න පුළුවන්, තම බිරිඳ වෙන්න පුළුවන්, ළඟම යෙහෙළිය යහළුවා කවදාවත් දැකපු නැති කෙනෙක් යම් අවස්ථාවකදී උදව්වක් වින්දාගෙන එනකොට ඔහුගේ තරාතිරම නොවලා ඔහුට ඒ තත්ත්වයට පත් වුණේ මොකක් නිසාද කියලා පීඩනයක් නොදී ඒ ප්‍රශ්නෙට උත්තර දෙන කෙනා රැක ගැනීම අර අපහසුතාවයට පත්වෙච්ච කෙනාගේ යුතුයකමක් කියලා මම හිතනවා. සමහර අය ඉන්නවා අවස්ථාවාදී විදිහට තමන් ඒ හැම ප්‍රශ්නයකදීම උදව් අරගෙන උදව් කරපු මිනිස්සයා හරි ඉක්මනින් අමතක කරලා දාලා යනවා. එහෙම අය සමාජයේ ගොඩාක් අපි දැකලා තියෙනවා. මං හිතනවා මනෝවිද්‍යානුකූලව මේ අයට පුළුවන් ඒ තමන් අපහසුතාවයට පත් වෙලා ඉන්න අවදියේ උදව් උපකාර කරපු පුද්ගලයාව ආරක්ෂා කරගන්න එක. මොකද ඒ පුද්ගලයා වැටිලා ඉන්න අවස්ථාවේදී ඇයි ඔයා මෙහෙම වැටුනේ, මොකක් හින්දාද මෙහෙම වුනේ, ඒ වගේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න නැතුව එයාට යම් හෙල්ප් එකක් දුන්නා නම් ඒක තමන්ගේ මතකයේ තියෙන්නට ඕනේ. එහෙම අය අනාගතයේදී ප්‍රශ්නයක් වුණොත් අරයා ළඟට ගිහිල්ලා කතා කරලා ඔයා මට එදා උදව් කරා, ඔයා නිසා මම මේ ප්‍රශ්نين ගැලවුණා කියලා හරි සාමකාමී විදියට තවත් වතාවක් හෝ උදව්වක් උපකාරයක් ගන්නට පුළුවන්. ඊගෝ ප්‍රශ්න නිසා මේ අය තේරුම් නොගෙන අර තමන්ට උදව් කරපු, තමන් ආරක්ෂා කරගත්ත ඒ අවස්ථාවේදී තමන් හිරේ විලංගුවේ වැටෙන්නේ නැතුව, එහෙමත් නැත්නම් සියදිවි හානි කරගන්න නැතුව, තමන්ට හැම දෙයක්ම නැති වෙලා ඉන්නකොට තමන්ට පිළිසරණක් වුණ අය මනෝවිද්‍යානුකූලව රැක ගැනීමෙන් තමන්ගේ ජීවිතයට ආලෝකයක් ලබා ගන්නට පුළුවන් කියන එක මම දන්නවා.